අද අපි කතා කරමු දරුපල ප්‍රමාදවීම හා සම්බන්ධව කාන්තාවන්ගේ පවතින ගැටලු. මදසරුභාවයට බලපාන කාන්තාවන්ගේ හේතු ගත්තාම මේ කාන්තාවන්ගේ පද්ධතිය හරිම වැදගත්. මොකද ඩිම්බ මේරීම සිද්ධ වෙන්න ඕන සහ සාර්ථක ඩිම්බ පිටවීමක් වෙන්න ඕන පිළිසඳ ගැනීමක් සඳහා මේක වෙන්නේ කාන්තාවන්ගේ ශරීරය තුළ. ඊට අමතරව මේ පිටවෙන ඩිම්බය පැලෝපිය නාලය මගින් ගර්භාෂය දෙසට ගේන්න ඕන. යෝනි මාර්ගෙන් ඇතුල් වෙන ශුක්‍රාණු ගර්භාෂය හරහා ගමන් කරලා පැලෝපිය නාලය දිගේ ගිහිල්ලා මේ පැලෝපිය නාලයේදී පිටවෙන ඩිම්බයත් සමග එකතු වෙලා තමයි යුක්තාණුව හදන්නේ. මේ හදන යුක්තාණුව පැලෝපිය නාලය දිගේ රෝල් වෙලා ඇවිල්ලා ගර්භාෂය ඇතුලේ තැන්පත් වෙන්න ඕන. මේ විදිහට තමයි දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ මොනයම් හරි අවස්ථාවක ගැටලුවක් තියෙනවා නම් මේ දරුපල සඳහා මේක ඍජුවම බලපානවා. එතකොට අපි බලමු මේ ඩිම්බ බේරීම සම්බන්ධ ගැටලු මොනවද කියලා. සමහර කාන්තාවන් ඉන්නවා මොළයෙන් එන ඩිම්බ බේරීමට අවශ්‍ය කරන මොළයෙන් එන හෝමෝන වල අඩුපාඩු තියෙන කාන්තාවන්. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ නිපද වෙන හෝමෝනත් අවශ්‍යයි මේ ඩිම්බ බේරීමට. තවත් තියෙනවා පිටියුටරි ග්‍රන්ථියෙන් එනවා ප්‍රොලැක්ටින් කියන හෝමෝනය. මෙන්න මේ වගේ හෝමෝන වල ගැටලු සහිත අවස්ථාවල ඩිම්බ බේරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මේ ගර්භාෂ ආශ්‍රිත ගැටලු. ඒතර ගර්භාෂයේ සමහර කාන්තාවන් ඉන්නවා උපතින්ම ගර්භාෂය හා සම්බන්ධ ව්‍යුහයේ ගැටලු තියෙන අය. සමහර කාන්තාවන් ඉන්නවා ගර්භාෂයක් නැතිවම ඉපදිලා ඉන්න. තවත් කොටසක් ඉන්නවා ගර්භාෂයේ ගැප් ගෙල තවත් කොටසක් ඉන්නවා ගර්භාෂයේ පහළ කොටස ගැප් ගෙලත් සමගම පිහිටලා නැති. තව ඊට අමතරව ඉන්නවා ගර්භාෂ දෙකක් තියෙන කාන්තාවන් ගර්භාෂය ඇතුලේ අපි කියනවා සෙප්ටම් කියලා සෙප්ටේටඩ් යුටරස් කියනවා ගර්භාෂය ඇතුලේ තියෙනවා මැදින් වෙන්න වෙච්ච පවුරක් වගේ හැදිච්ච අවස්ථා තියෙනවා. ඊට අමතරව ගත්තයින් පස්සේ පසු කාලීනව ගර්භාෂය හා සම්බන්ධ ගැටලු පැනනැගිච්ච කාන්තාවන් ඉන්නවා. ගර්භාෂය ඇතුලේ තියෙන මස්දලු. ඊට අමතරව එන්ඩෝමෙට්‍රියල් ඇඩිනොමයෝසිස් ගර්භාෂ බිත්තිය ඝනවීම ඇඩිනොමයෝසිස් කියලා කියනවා. ඊට අමතරව ෆයිබ්‍රොයිඩ් කියලා කියනවා ගර්භාෂ ආශ්‍රිතව හටගන්න ගෙඩි වර්ගයක් තියෙනවා. මෙන්න මේ වගේ හේතු දරුපල ප්‍රමාද වීමට බලපානවා. මීට අමතරව පැලෝපිය නාලය සම්බන්ධ ගැටලු. පැලෝපිය නාලය අවහිරතා හරි එහෙම නැත්නම් පැලෝපිය නාලය ගිහිල්ලා ඇලිලා තියෙනවා නම් ඩිම්බ කෝෂයට හරි ගර්භාෂයේ බිත්තියට හරි මේ වගේ අවස්ථාවලත් මේ පිටවෙන ඩිම්බය අපි කියන එක අහුල ගන්නවා වගේ එකක් කරනවා මේ පැලෝපිය නාලයෙන්. මේක කරන්න බැරි වෙනවා. පැලෝපිය නාලයේ අවහිරතාවක් නොතිබ්බත් මේ පිටවෙන ඩිම්බය අල්ල ගන්න බැරි වෙනවා ඇලිලා තියෙන පැලෝපිය නාලයකට. මෙන්න මේ වගේ හේතු එතකොට ඩිම්බ බේරීම සම්බන්ධ ගැටලු එහෙම නැත්නම් ගර්භාෂය ආශ්‍රිත ගැටලු ඕ පැලෝපිය නාලය සම්බන්ධ ගැටලු නිසා කාන්තාවන් මදසරුභාවයෙන් පීඩාවට පත් වෙනවා. Ruhunu Hospital, the hospital with a human touch.